Hi guys, ඔන්න මම අද ඔයාලට අද රූබික් එකක් ඔන්න මම අද ඔයාලට ලස්සනට මේ වීඩියෝ යන්න ගන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්න ඔන්න යමු අපි වීඩියෝ එකට. දැන් අපිට දකුණු සුට්ටේ කියලා ඉගෙන ගන්න තියෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි දකුණු සුට්ටේ ඒක උඩට හරහට පල්ලෙහාට හරහට දැන් වම් සුට්ටේ කියලා තියෙනවා ඒකත් උඩට හරහට පැති දෙක විතරයි වෙනස් වෙන්නේ. ඔන්න ආයි බලා ගන්න. දැන් අපි වම සූත්‍ර කරමු. ඔයාලා මේක පුහුණු නැත්නම් මේ රූබික් එකේ හදන එක හදන්න බෑ. දැන් ඔක අපි හදලා බලමු. හරි දැන් ඒකේ ඇති. දැන් අපි අර සුදු ඔය පාට තියෙන මැද මේකෙන් ඔය එකක් තෝරගන්න. ඔය තියෙන ඔය තියෙන මම හොයාගන්නේ සුදු. මම හොයාගන්නේ සුදු. ඔයාලා කැමති පාටක් ඔය මැද තියෙන පාට වලින් හරිද? අපි දැන් ඕලින් ක්‍රොස් එකක් හදා ගන්න ඕන guys. ක්‍රොස් එකක් හදා ගන්න ඕන. දැන් අපි ක්‍රොස් එකක් හදා ගන්න ඕන. එතකොට ඔය පැති දෙක සමාන වෙන්නත් ඕන. දෙපැත්තේ තියෙන්නේ. හරි දැන් එක සමානයි. දැන් අපි මේක සමාන කරගමු guys. දැන් ඔක්කොම සමානයි. ඔක විතර සමාන නැතුව තියන්න බෑනේ. දැන් අපි ඒක මේවා කරමු. හරි ඒකත් හරි දැන් අපි ක්‍රොස් එකක් හදාගත්තා. ඔය මුළු ටික දැන් අපි හදා ගන්න ඕන. අපි දැන් එක ලේයර් විතර තමයි හදන්න යන්නේ. දැන් අපි ඔය මුළු තියෙන්නේ ඔන්නවා දැන් තැඹිලි කොලයි තියෙන පාට තැඹිලි කොලේ සුදු එක පල්ලෙහාට තැඹිලි එක තැඹිලි පැත්තට කොළ පාට එක කොළ පැත්තට. එන්න ඒ වගේ දැන් හදා ගන්න ඕන. දැන් තැඹිලි තියෙනවනම් තැඹිලි අර මැද කොටුවට කොළ තියෙනවනම් කොළ මැද කොටුවට තේරුණාද guys? දැන් අපි ඒක හදලා බලමු. දැන් තැඹිලි සෙට් කොළයි සෙට්. දැන් අපි ඒක දකුණු සූත්‍ර කරලා පල්ලෙහාට ගෙනියන්න ඕන. ඒක මේක පල්ලෙහාට යනකම් අපි දකුණු සූත්‍ර කරලා හරි දැන් මගේ එක පල්ලෙහාට ආවා. දැන් අපි තව එකක් බලමු. එන්න මේ විදිහට කරමු guys. nice. ඔය තියෙන්නේ එන්නේ වගේ අපි කරමු. හරි ඒකත් ආවා. තව තියෙනවා දෙකක් විතර. දැන් අපි මේ දෙකත් හදාගමු. ඔකයි අර තියෙන එක. ඒ පාටට පාට සමාන වෙන්න ඕන guys. නැත්තම් ඒක මේ වෙන්නේ නැහැ. ඒ අතර මට කියන්න දෙයක් තියෙනවා. අපේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න, bell icon එක click කරන්න. යාළුවෝ ඉන්නවනේ යාළුවන්ට share කරන්න, like කරන්න, comment කරන්න. ඒකම ආයෙත් මතක් කරනවා subscribe කරන්න. ඔය පැත්ත සුදු. ඔය ලේයර් ටිකම ඔක්කොම හරිද? දැන් අපි දෙවෙනි ලේයර් එකට යමු. එතකොට ඒක අර මැද තියෙන කොටු එන්න එකට ඒ පාට සමාන වෙන්න. අර උඩ තියෙන නිල් පාට එන්න ඒ පාට දැන් ඒ පාට නොතනින් තියෙන්නේ දැන් එහා පැත්තේ මේ පාට තියෙන ඒක පාටට විරුද්ධ පැත්ත කොළ පාටනේ. කොළ පාටට අපි ඒක මේව කරන්න ඕන guys. දැන් අපි කරලා බලමු. නිල් සමානයි. ඒක විරුද්ධ පැත්තට තමයි අපි දැන් කරන්න ඕන guys. විරුද්ධ පැත්ත මේ පැත්ත. මේ කියන්නේ අපි අනිත් පැත්තට කරකලා දැන් අපි කරපු පැත්තෙන් පැත්තේ එතනනේ දැන් මෙතන ආයෙ මෙහෙට කරකලා ඔය දකුණු සුට් කරලා එන්නේ ඔය කරලා දැන් ආයෙ ඒක පල්ලෙහාට ගන්න ඕනේ. දැන් අපි ආයෙත් ඒක කරනාට පස්සේ දැන් සමානයි. දැන් ඒකේ විරුද්ධ පැත්තට ගත්තා.
දැන් කරපු පැත්තේ වම් සූත්‍ර කරා දකුණු සූත්‍ර කරා. දැන් ඒක මැදට ආවා. දැක්කනේ. එන පැත්ත වම තන වම සූත්‍ර කරන්න ඕන. දකුණ නම් දකුණ සූත්‍ර කරන්න ඕන. තේරුණාද guys? nice. අපි ඒකත් කරලා බලමු. රතු සමානයි ඒක විරුද්ධ පැත්ත නිල් පාට විරුද්ධ පැත්ත කොළ පාට වම් සූත්‍රය මේවා කරා. දැන් ආයේ දකුණ සූත්‍ර කරන්න යන්නේ. හරි. දැන් ඒකත් ආවා. දැන් අපිට ආයෙ කරන් තියනවාද බලමු. සමානයි තව එකක් තියෙනවා. ඒකත් අපි කරලා මේක ඉවර. ඊට පස්සේ අපිට තියෙනවා තුන්වෙනි ලේයර් එක. දැන් සමානයි. දැන් මොනවද තුනේ 8ට නේද තමයි. දැන් ඕකෙත් අපි ක්‍රොස් එකක් විදිහට හදන්න කහ පාට එක. දැන් ඒක අපි දැන් මේ පැත්තට මේ පැත්ත මෙහෙට කරකවන්න ඕනේ. කියන්නේ මේ පල්ලෙහාට උඩත් එහෙමයි යට මම පැතුම් පෙන්නනවා ඔයාලට දැන් එන්නේ එහෙම තමයි අපි කරන්න ඕනේ. දැන් අපි මේ පැත්තට කහ පාට එනකම් අපි කරන්න ඕනේ. මගේ එක දැන් මගේ රුබික් එකේ ආවා. අපි දැන් මේක උඩට දැන් ක්‍රොස් එක වගේ ආවනේ. දැන් මේ මුළු සමාන වෙන්න ඕනේ. දැන් මගේ සමාන කරොත් එහෙම ඔක්කොම සමාන වෙලා තියෙන දෙකනේ සමානයි. ඔයාලට මම අසමාන කරලා පෙන්නන්න ඒක කොහොමද කරන්නේ කියලා. අසමාන දෙයක් කොහොමද සමාන කරන්නේ කියලා. ඊට මගේ එක ආයෙත් ක්‍රොස් එක මුලින් ඉඳන් හදන්න. හැබැයි පාඩකින් ගත්ත රූබික් එක මාස දැන් 5ක් විතර වෙනවා. අමාල්ලේ මේ ඔයාගේ බොරුම විසියපා. ඒ ගැම්මලන්ද දැන් මම කරාට පස්සේ දැන් පැත්තම 3යි අනිත් පැත්තෙන් 3යි දැන් මම සූට් 3යි දකුණු කරන්න සමාන වෙනවා. දැන් සමානයිද කියලා බලමු. සමානයි අසමානයිනේ. දැන් අසමාන පැත්තට වම සූත්‍ර 3යි ඒ කරපු පැත්තෙම දකුණු සූත්‍ර 3යි. අත් පැතුණා දකුණු සූත්‍ර 3යි වම සූත්‍ර 3යි. දැන් සමානයි. අපි ඒක අනිත් පැත්තට කරලා මේ පැත්ත අපි සමාන කරගන්න ඕන. අනිත් පැත්ත සුදු පැත්තට උඩ තියාගෙන අපි දැන් සමාන කරන්න ඕන guys. දැන් අපි සමාන කරමු. දැන් මේ පැත්ත අපි හරි. දැන් ආයෙ අපි මේ පැත්ත සමාන. දැන් අනිත් පැත්ත උඩ පැත්ත මොනවද කරන්නේ? අපි ආයෙත් දැන් මේ පැත්ත සමාන. මම දැන් මෙතනින් නිහඬ වෙනවා. nice. ඔයාට දැන් තේරුණානේ හදන හැටි. පැත්ත දැන් අනිත් පැත්ත. ඒ පැත්ත උඩට එනකම් කරන්න. පල්ලෙහාට. ඔක්කොම දැන් සමානයි. මේ දෙකක් තියෙනවා, මේ දෙකක් තියෙනවා. ඔක සමානයි. දැන් අපි ඒ ටික මේව කරාට පස්සේ අපේ වැඩේ කම්ප්ලීට්. nice. දැන් අපි ඒකක් හදමු. එතකොට දැන් ඒකේ අපි මේ දකුණ සූත්‍ර 1යි වම සූත්‍ර 1යි. ඊට පස්සේ දැන් ඒක කරාට පස්සේ වම සූත්‍ර 5ක් දකුණ සූත්‍ර 5ක් කරන්න ඕන. දැන් ඒක වෙනවා වම සූත්‍ර 5ක් කරන්න ඕන guys. දැන් අපි ඒකත් කරමු. ඒ වගේ හැදෙනකම් කරන්න ඕන. දැන් මම පොඩ්ඩක් අරහෙට මේව කරන්න. දැන් ඒක හැදුන්නේ නැහැ. දැන් ආයෙත් දකුණ සූත්‍ර 1ක් කරන්න ඕන. වම සූත්‍ර 1ක් කරන්න ඕන. ඒ දකුණු සූත්‍ර 5යි වම සූත්‍ර 5ක් කරන්න ඕන. එතකොට නම් හැදෙයි guys. මම හිතන හැටියට. හැදුණා. දැන් කොහොමද? දැන් මම කිව්වනේ හැදෙනවා කියලා. ඔයාලා මේ වගේ තව වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ